මරී ඔබ රැකවරණේ හැඟුණා අප ජීවිතේ ආවේ මරියා අහෝ සමිඳුනී ඔබගේ අනුකම්පාව නිසා අප විදුව මැනව මේ තමයි අද අපිට හම්බෙන පිළිතුරු ගීය. මතක තියාගන්න ඔබට මට උන්වහන්සේ පුදුමාකාර අනුකම්පාවක් දක්වන්නේ. අපි අතර ගොඩ දෙනෙක් ඉනවා හරි මහංකාරකමෙන් ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි තමන්ගේ සේවකයාට රැකියාව කර දෙන සේවය කරන සහෝදර සහෝදරියන්ට පුදුම විදියට වචන භාවිතා කරන්නේ. අසැබි වචන, හිත කැඩෙන, හිත රිද්දන, අපි අර කියන්නේ උසුළු විසුළු කතා, ඒ කෙනාව පහත් කරලා දාලා අවතක්සේරු කරමින් නිකන් තමයි මෙතන ස්වාමියා, ඔයාලා තමයි සේවකයෝ, මම තමයි හැමදාම හරි දේ කරන්නේ, ඔයාලා කරන්නේ වැරදි දේවල්, මම කරන දේ තමයි අනිත් අය අගයන්න ඕනේ, මං වටේ ඉන්න අය අගයන්න ඕනේ නැහැ. මෙවැනි මන්ද මානසික පුද්ගලයෝ අපි අතර ඉන්නවා. ඔබටත් එවැනි අත්දැකීම් ලැබිලත් ඇති. ඔබ ඒවට ගොදුරු වෙලත් ඇති. විතක ඔබත් එහෙම කරලත් ඇති. ඔබ නවත්තලා දාන්න. මොකද අද ජේසු කතා කරන්නේ උන්වහන්සේගේ අනුකම්පාව ඔබටත් මටත් ඒ අයටත් මේ අයටත් පොඩි මිටි හැමෝටම ලැබෙනවා. ඒ අනුකම්පාව නිසා තමයි උන්වහන්සේ ඔබව මාව ගලව ගන්නේ. ඒ ඇත්ත පිළිගමු අපි. ඔබට ජේසු පිටා